වල්පල් channel එක subscribe කරන්න. කියන්න බෑ. මට කියන්න බෑ. වල්පල් channel එක වල්පල් channel එක subscribe කරන්න. subscribe කරන්න. ඉතින් තියෙනවා මේ කවුද මේ ලොකුතේ ගිහිලා තියෙනකොට දැන් පාර මතක නෑ. ඉස්සර ඔය වෙනස් වෙලා තියෙන්නේ නේ. බිල්ඩින් අරවම මුකුත් නෑනේ. ඉස්සර බිල්ඩින් අර ඔයවත් ඔයගේ නෑ liver එක විතරයි තිබුණේ. liver එක විතරයි. ඔය පොඩි පොකුණු තියෙනවා වතුර පොඩි මෝටර දාගෙන මේ ඉස්සර හදනවා. සුළු ඒවා. දැන් නෑ මම කොහෙද හොයන්නේ බිල්ඩින් ගාවනේ හැමතැනම බිල්ඩින්. මම හිතන්නේ ඒක තියෙන්නේ අර පැත්තේ තමයි. ඒ පැත්තේ වෙන්නවා liver එක නේ. ඔව් අතනින් නෑනේ අතන අර මේ වේකනේ තියෙන්නේ. ගඳපාම් එක. ඔව්. ඔය ගඳපාම් තිබුණේ නෑ ඒ දවස්වල. තිබ්බේ නෑනේ. මොන ගඳපාම්ද? ඒ දවස්වල මේ මම අවුරුදු ගානකට පස්සේනේ ඔය පාරේ ගියේ මරබැට්ටි පාරේ. ඉස්සර රපිඤ්ඤපත් ඉස්සර අපි ගස්නේ කාලේ මේ මොනවද? අරම්මන් අදිනෝ පාරවල් බලන් ඉන්නවා මිනිස්සු මරබැට්ටි අරක්කු උපතනේ අරක්කු දික්කටම හොම වඩි පොලිමර්නේ දැන් නැත්තේ. නැත්තරම නැති කියලා වඩියක් නෑ නේ මරබැට්ටි කැලේ. ඔව්නේ. ඕ සුර මොනවාර මෙහෙන් පොලිසියෙන් යනකොට මෙහෙන් රපිඤ්ඤපත්තු කරනවා. රපිඤ්ඤපත්තු කරපුවා මාරු. දන්නවනේ. වඩි කැඩුවා මම කරුවා බඩු මාරු. එච්චරයි. අහු වුණොත් ඉතින් ගුටි තමයි. රපිඤ්ඤපත්තු කරනවා. මේ යනකොට මේ රපිඤ්ඤපත්තු වල ඉවරයි. මොනවාද මේ? දැන් ඒක ඉතින් නෑ. මෙයාලා මේ ලොකු මාමා එතකොට අරකට නෙමෙයි අර වලට නෙමෙයි බහින්නේ. කොහොමද? තොටිය ඉන්න තැනට නෙමෙයි බහින්නේ. නෑ. නේ? නෑ. ඒකሄන ගැඹුරයි එතන. දැන් ගැඹුරයි කියන්නේ එතන කොහමද මෙහෙ යන්න පුළුවන් ඔය හලාවද? ඔය පාර දැන් මතක නෑ මට. දැන් ඒ liver එක පාර ඒ ගලීම ගිහලා ඔහොම ගිහලා සෙබස්ටියන් ඉස්කෝලේ ගාවට පාරක් තියෙනවා. සෙබස්ටියන් ඉස්කෝලේ ගාවට ගියයි. ආරෙහින්. ඔව්. දැන් සෙබස්ටියන් ඉස්කෝලේ තියෙන්නේ. ඔව්. සෙඩ් එක ඉස්සරහා තියෙන්නේ. සෙඩ් එකට මෙහා පැත්තෙන් තියෙන්නේ ඉස්කෝලේ. ආව්ව රතන එක? අන්න ඒ පාරෙන් මම එන්න පුළුවන්. දැන් මතක නෑ ඕ. අවුරුදු කීයක්ද අවුරුදු හලාවත පැත්තටත් ඇති. ඒ කියන්නේ ඕකේ අතු බෙදිලා එහෙම? හලාවත පැත්තට නෑ. හලාවත පැත්තට යන්න හරි ඉර්නවිලටම ගිහිල්ලා ඉර්නවිලින් අඹකන්ද විලට ගිහලා අඹකන්ද විල හරහා තමයි හලාවත පාර. ඒ පාර තියෙන්නේ. හලාවත නෙමෙයි මෙහෙට යනකම් මීගමුට යනකම් ගියයි. අරකේ. අර ඒ පාර. හොටෙල් සයිඩ් එකේ. හොටෙල් සයිඩ් එක. ඒ පාර ගෙලින්ම ගියයි. ඔතනිනුත් ඔය කුරුසවල්ලිය ගාවින් දාලා කෙලින්ම නේ? ඈ? කුරුසවල්ලිය ගාවින් දාලා. ආ ඔය ගියයි හරි ගියයි. මූදායිනෙන් යන්නේ? ඔව් මූදායිනෙන් යන්නේ. ළඟදි ගියේ නැද්ද ඒ පාරේ? මම ඉඳලා හිටලා යනවා. ළඟදී ගියේ නෑ මම. ළඟදී මෑතකදී. නෑ ගියේ නෑ. ගිය කාලයක් මතකත් නෑ. අම්මට මම මේ බලනවා මොකද කරන්නේ කියලා ගහක කුට්ටි ගන්නවද බලන්න. ගහ රහිනවනේ. ඒක තමයි දැන් හොඳයි කුට්ටි දාන්න. ඈ මම දරුවෝ වැටෙනවා මොනවද මේ ඇහැට මේ පැත්තෙන් පේනවා මොනවද වැටෙන්නේ කියලා. නම බලන්නකෝ. ඒ කොහොමද? ඔය හරි භයානකයි. ඕකනේ. පද්දනවනේ අපේ බාප්පා කෙනෙක් ඔය ජායල බාප්පා කෙනෙක් රිජන්ට් බාප්පා මෙයා කාට එපා කියන්නේ මේ ගහේ කුට්ටිය වෙන උස ගහ. ඊයේ දාලා බැඳගා ගහේ කුට්ටිය මේ ගහේ කුට්ටිය කියන්නේ ඔය වගේ අතු බර අඩු කෙරුවේ නෑ. වලු වරෝම ඒ වුණ බර අඩු කරන්න බෑ.
මම කව බීලා ඉහත්ලා නෑ මට ඔක වැඩක් නෑ අපකයි මේකයි ඔක මට සිම්පල් කිය ගාඩ නැග්ග එපා කියන්න නෑ නැග්ගම මෙහෙම කරා මම ගහේ බර අඩු කිරුවෙත් නෑ මුකුත් නෑ එහෙම කුට්ටිය කපලා කුට්ටිය බානකොටම අර බර වැඩිනේ ගහ පැද්දුවා ඔහොම පැද්දුවා මෙහෙම පැද්දුවා මෙහෙම පැද්දුවා විසි කරලා බෙල්ල කඩලා ගියා මරුණා නෑ ඕ බොරු කියනවා නෙමෙයි ඇත්ත ඇයි අර බරටනේ බරනේ බර ඔය වගේ බර අඩු කරන්න ඕන දැන් ඕක බර අඩු කරපුවාම ඔව් ගහ වනන අඩුයි අර කුඩ එකපාරම කැපලා ගිය ගමන් කිසිම දෙයක් නැහැ බලන්න දැන් තේරම කපනවා වල්ලු අරෝ මේවා තේරම ඔක්කොම කපලා ලිවිය බැඳලා උතන කුට්ටිය වහනවා ඒකනේ කරන්නේ අරගේ මොනේ බර වැඩිකමට පද්දලා වීඩියෝ මෙයා කොච්චර මිරිකගෙන හිටියත් කරන්නේ වැඩක් නැහැ ඔව් මෙහෙම පද්දනකොට බර අඩු වෙනකොට මෙහෙම වෙනවනම් පද්දලා ඉතිනවා අල්ලන් හිටියට වැඩක් නැහැ ඒ වනන වැනිල්ලට ඒ වයින්ලට මුකුත් බලන්න නැත්තම් උද නිකන් ගහේ බර අඩු කරන්නේ ඔව් කෙලින්ම ගහෙන් බිම ආ ගහෙන් බිම ඕ මෙහෙම දෙපාරයි තුන් පාරයි දවම් පද්දලා වීසිලා දැක්කේ නෑ හැට ඔව් අපි ගියා මොන ගවල් ගිහිල්ලා මම කරා වීසි කරලා බෙල්ලම කඩලා ගිහින් ඒක තමයි කියන්නේ දැන් ඔය බර අඩුයිනේ දැන් පද්දන්නේ නෑනේ හොරයි ඔව් ලණුවක්වත් දාලා තියන්න නැතුව ඇති නිකම්ම නගින්න ඇති ඇදලා ඒ කියන්නේ දැන් කොහෙට හරි පාත් වෙන්න ඇදලා ලණුවක් දාලා බඳිනවනේ කරටියට ඒක ඒව මොකුත් නෑ මෙයාට ලොකු පමට තමයි දීලා තියෙන්නේ ඔකත් තියෙන භයානක රස්සාවක් නේ මොලේ තියෙන්නත් ඕනේ මොලේ තියෙන්නත් ඕන පංගොස් ඉන්නවනේ මේ කුට්ටිය මෙහෙම කබ්බාගෙන කපලා අතින් අරගෙන මෙහෙම කරලා මෙහෙම තනිය අතින් අරගෙන විසි කරනවා ලේසි ඔව් ඒ කියන්නේ උඩනේ තියෙන්නේ බිම එකක් නෙමෙයිනේ ඔව් දැන් බාගෙට කපනවා වැටෙන එකනේ ඔව් වැටෙන එකනේ අපින් මෙහෙම කරලා අරගෙන මෙහෙම කරලා දාන්න පුළුවන් බලන්න කපන කැපුල්ල දැන් කොයි හරි කපයි දන්නේ අර ගෙට බර වෙලා තියෙන ඇති කොහේ හරි ඔතනින් බහලා ලීය බැඳගෙන කපනවා ඊට පස්සේ බලන්න හරි බලන්නකේ අර හැබැයි කඹේ බැඳලත් නැහැ කොහෙටවත් කඹේ බැඳලා තාම පල්ලහැට තියෙන්නේ කඹයක් දාලා නැහැ කඹේ තියෙන ඔය පල්ලහැට නිකන් තියෙන්නේ ඒ කියන්නේ ඔව් බැඳලා කඹේ දාලා ඇති ඔන්න කොයි හරි කපයි දන්නේ ලනුව ගැටේ මල කපාගෙන බහිනවා දැන් හරි කුට්ටිය බාන්නේ නැහැ වගේ ගහ කරටියෙන් මාදි වගේ ඔය බාන්නේ නේ බාන්නේ ඔව් නැත්තම් අර උඩ හරහට ලීය බැඳලා කපනවනේ කුට්ටිය කෑලි එහෙම බහිනවා නෑ අතනින් හිටියා වගේ අර දැන් හිටියා නේද ඔව් එතන ඒ හරියෙන් තමයි කුට්ටිය බාන්නේ එහෙනම් එතන තමයි අර ලණුව තියෙන්නේ සමහර විට උඩට අරයි මල බඳිනවා මල බඳිනවා මොකද්ද පොල් මල පල්ලහැට යවනවා පොල් මල පල්ලහැට අරිනවා ඒ කියන්නේ බිමට අර ලණුව දිගේ අරිනවා අර
දැක්ක ඒරින් කුට්ටිය බායි වගේ මට පේන්නේ. කුට්ටියක් බාන්නත් බෑනේ මේ ලනුව දාන්න එපා කරටියට. උඩ හැබැයි අර කම්බියක් දාලා තියෙන්නේ පොඩ්ඩ තියෙන්නේ. එහා පැත්තට ඇදලා කම්බියක් දාලා තියෙනවා. කම්බියක් තියෙනවද? කේබල් එකක් දාලා තියෙනවද? එහෙට ඇදලා තියෙනවා. කකුල් දෙක දාලා ඉඳගත්තා නේද? ඔව් අර. ඒ හරියෙන් තමයි මම හිතන්නේ. කුට්ටියක් බාන්නේ මම හිතන්නේ. මැෂින් එකෙන් කපනවද අත්පොරෙන් කපනවද දන්නේ නැහැ. ඒ දවස් වල මැෂින් ගත්තේ නැහැ. මේ අත්පොරෙන් කපනවා. කොටලා දානවා. දැන් ඉතින් මැෂින් තියෙන ඉඳලා ගාන දෙපාරයි. ඔව් බඩු බිම.